ජීවන මේ ගමන සංසාරේ නෙන ආලෝ මේ බෙල්ල ඉරුණා. මම දැන් ඉන්නේ ලෝකේ තියෙන වේගවත්ම විදුලි සෝපාන ඉස්සර. මේක කොච්චර වේගවත්ද කියලා නම් මේකට එමින්නේ ඔය යන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ හිටියේ. මේ පොට්ටක් ගැන අපිට කියන්නේ මුදලාලි මහත්තයෝ දෙන්න කැවිලා ඉන්න. මම තමයි සීදී සකුරා ලෙලි නැති දෙහිවල මිතුරා. පිටිපස්සේ ඉන්න හිවලා කිව්වට කුකුලා. මම දෙවට රූබර්ට් මගේ දරේකට වට්ටක්ක සීන් එකක් තියෙනවා මෙතන මම මූණෙම කියන්න පුළුවන් නේ. මම මෙතනින් උපාධිය අරන් කෙලින්ම ගියේ මැනින් මාකට් එකේ ලෙලි නැති දෙහි විකුණන්න. ඉස්සර මම පුංචි වට්ටක්ක විකුණ හිටියේ. ඒකට උපාධිය ගත්තට පස්සේ මම ලොකු වට්ටක්ක වලට බැස්සා. ඔය ඔක්කොම කොටුවට ගියේ මගේම ලොරිය මගේම වට්ටක්ක ගෙඩිය කුඩින් ගියාට පස්සේ. පොතේ අඳගන්න. දැන් කීයක් යන්දද? මොනවාද මිස් ගන්නේ? මඤ්ඤෝ කලයක් කලින් මෙච්චරක් විතර. පිපින් යාලයක් ගත්තොත් හොඳට තියෙයි මං හිතන්නේ. ඇත්තටම කිව්වොත් අපි ලංකාවේ නොයෙකුත් වෙළඳ මධ්‍යස්ථාන සභා සම්බන්ධතා පවත්වාගෙන ගිහින් තියෙනවා. මෙතනින් එළියට එන සිසුන්ට අපගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන වෙන පිටකොටුවේ මැනි මාකට් එක ඊට අමතරව දඹුල්ල මීපේ මීගොඩ නුවරඑළිය ලිකාසින් කුරුණෑ කියන ඕනම වෙළඳ මධ්‍යස්ථානයක් සමග සම්බන්ධතා පවත්වා ගන්න පුළුවන්. දැන් ඔය මේ බූරුවා ඉන්නේ මේ හරස් පාරේ ඇවිල්ලා මෙන්න මෙතනින් පල්ලයට ආපහු. බූරුවා මං වගේද? පුස්තකාලය හරිම ලස්සන පුස්තකාලය. පොත් තියෙනවා අම්බානකට රටයක් වැඩියෙන් ඉතින් ආසයිනේ. අනේ බොරුවයි කිව්වේ එක જાතියකින් එක පොතයි තියෙන්නේ. ඒත් ඉතින් ඒ ටිකක් ගෙනියන්න අපිට උගන්නනායනේ. අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙතන තියෙන පත්‍ර ටික කියවන්න තමයි. අපේ පත්‍රවලින් සෑම දෙයක්ම ඉගෙන ගන්නවා. හැම මගුලක්ම. ඔයගොල්ලොත් අද ඉඳලා පත්‍ර කියවන්න. ජොලිනේ. සුදුවරලියා මල පිපුනේ ඇයි තනිව වෙන්ගතු ඇසුරකට මට දැන් අවසරද ඇස්තක පියන් නිදාගන්න මට බෑ මට නිදන්න බෑ සිත තුල තංගලෙන් මනසේ ඇවිදින ඔබ මට. දැන් ඔයගොල්ලන්ට පුළුවන් පිටකොට ගිහින් දැන් මේ ඩිග්‍රී කරනවා පිටකොට වැද්දලා කියලා මුට්ට කරගන්නේ පුරුදු වෙන්න. දැන් මේ නම් ඉතින් වෙලා දින පාර්ට් ටයිම් මුට්ට කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ලෝකෝද ගැනීම. හොඳයි හොදකින් හැමදාම මතක් කරනවා. උඩින්න ඔව් උඩ කියලා බලන්නකෝ. යන්න මම තමයි දොස්තර හොඳ හිත. අර ඉස්සලා ගියේ පූජිත. මම ඉන්නේ නා කඩවත. ඒත් රැට බොඩ බීවිත. आगे चढ़ी जवानी दूध मखना नल